පෙර දඹදිව බමුණු ගමක වාසය කළ තාපසයෙක් යාග හෝම කරමින් නිති කාලය ගෙව්වා. යාග හෝම වලින් ලැබුණු රෙදිපිලි ආදිය විකුණා තාපසයා ආදරයෙන් මුදල් රැස් කළා. සෑමදාම සිය පනසේ මුදල් එකතු කළ බැවිනා තාපසයා ළඟ තිබුණා කාවණු 1000ක්. මේ කහවණු 1000 රැගෙන කුඩා පොදියකට බැඳගෙන යන තැන අරන් ගියා කිහිල්ලේ ගසා. කපටියෙකුට කොහොම නමුත් මේ බව දැනගන්ට ලැබී තාපසයා වෙත ඇවිදින් මේ ලෙස කීවා. ස්වාමිනි, මේ සසරේ තිබෙන දැකලා නිස්සාර ගතිය ආවා ඔබතුම යටතේ මහණ වන ලෙසින්. මේ තෙම තරුණයෙකු වෙලත් සසරෙහි කලකිරුණා නම් ඉතාම උත්තම කෙනෙකැයි තපසුට සිතුණා. කපටියාගේ කපටි බසට තාපසයා මුලා වෙලා ඌ වෙත අනුකම්පාවෙන් මහණකම දුනි. බුරු සීලෙන් කල් ගෙවමින් කාසි පොදිය ගන්න මගක් සිතමින් මේ කාසිටියා මාන බල බලා. දවසක් ගුරු ගෝල දෙදෙන ගමනක් යන කලෙක් වී මගදී ගංගාවක් දැක නිල් කැටි වැනි. තාපසයා නාන පිණිස සිවුරු ලෙහා ගොඩ තබලා කාසි පොදිය එයි යට කර වතුරට බැස්සා. කල දුටු කල වල ඉය ගං කියා තිබෙනවා නොවේද බලා ඉඳීමෙන් පළකිම මේම තැනකදීත්. සිතමින් මේ ලෙස ගොඩ සිටි සොරා කාසි පොදිය අතට අරගෙන වටපිට නොබලා පැනලා දිව්වා. දුකින් තැවෙන අය ලෝකේ වස්තු සොයන රකින අයයි මහණ වෙලත් වස්තුවටම ආලය පුදුමයි.